මේ චුට්ටක් අහන්නකෝ. හැමෝම සුදු වෙන්න ඕන කියලා කියනකොට ලස්සන රත්තරන් කහපාට සමක් ලබා ගන්න කැමති කෙනෙක් නේද ඔයා? එහෙනම් මේක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේ Golden Glow Body Scrub එක. මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරපු හැමෝටම හොඳ ප්‍රතිඵල හම්බ වුණා. ඉතින් අපි දැන් යමු මේක හදන ක්‍රමය බලන්න. අපිට මේකට මූලිකවම අවශ්‍යම දේ තමයි අමු කහ. ඔයාට අමු කහ නැත්තම් අපි කෑමට එකතු කරන වියලි කහ උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙකෙන් එකක් අනිවාර්යෙන්ම හොයාගන්න ඕනේ. ඊළඟට අපිට සීනි තමයි ඕනම වෙන්නේ. ගොඩක් ලොකු කැට නැති චූටි කැට තියෙන සීනි එකක් තෝරගන්නයි තියෙන්නේ. සීනි වලින් තමයි අපේ ස්ක්‍රබ් එකේ ස්ක්‍රබ් ගතිය ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මේකට සීනි දුඹුරු සීනි හරි සුදු සීනි හරි ගන්න. ඊළඟට අපිට වැල්මී හරි වෙනිවැල් ගැට හරි ඔය දෙකෙන් එකක් ඕනේ. දෙකම එකතු කරත් කමක් නැහැ. මම අද එකතු කරන්නේ අපේ Golden Glow Body Scrub එකට වැල්මී. ඊළඟට අපිට Golden Glow Body Scrub එක හදාගන්න මී පැණි තමයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපිට පාවිච්චි කරන බොඩි වොෂ් එකේ චූටි ප්‍රමාණිකුත් ඕනේ. අපි දැන් මුලින්ම අමු කහ ටික සුද්ධ කරලා මෙන්න මේ විදිහට හොඳට මේ වගේ හොඳට කොටා ගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරලා ගත්තත් කමක් නැහැ. ඒ උනට කොටා ගන්න නම් හොඳයි. මෙන්න මේ වගේ චූටියට කොටා ගන්න. ඊට පස්සේ අපි බොඩි ස්ක්‍රබ් එක හදන භාජනය අරගෙන ඒකට සීනි හරියට මම මෙතනදී කෝප්ප භාගයක ප්‍රමාණයක් එකතු කරනවා. ඔයාට මේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔන්න හොඳට හීනියට තලාගත්ත කොටාගත්ත අමු කහ ටික එකතු කරනවා. ඔයාට මේ වෙලාවේ ඕනේ නම් වියලි කහ එකතු කරන්නත් පුළුවන්. දැන් ඊළඟට මම වැල්මී හරියටම මේස හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරා. ඊට පස්සේ මී පැණි හරියටම මේස හැඳි එකක ප්‍රමාණයක් එකතු කරා. ඊළඟට බොඩි වොෂ් ටිකක් වැඩිපුර ප්‍රමාණයක් එකතු කරගන්න. ඔයාට මේ මිශ්‍රණය ටිකක් ඝනට ගන්න ඕන නම් අඩුවෙන් එකතු කරන්න පුළුවන් බොඩි වොෂ්. නැත්නම් දියාරු ගතියට ගන්න ඕන නම් ටිකක් වැඩිපුර එකතු කරන්න පුළුවන්. ඉතින් දැන් මේ දාපු හැමදේම හොඳින් මිශ්‍ර කර ගැනීම කරගන්න. අද අපි මේකට එකතු කරපු හැම දෙයකින්ම ඔයාගේ සමේ තියෙන ලස්සන පැහැපත් කහ පාට ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් හැමදේම එකතු කරගත්තොත් ප්‍රතිඵල 100%ක් ගන්න පුළුවන්. ඔයා දන්නවනේ බොඩි ස්ක්‍රබ් එකක් අපි කඩෙන් ගන්න ගියොත් මාරම වියදමක් යනවා. ඒ වගේම ප්‍රතිඵලයට වඩා මේ වගේ දෙයකින් අඩු වියදමකින් මාරම ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මම ටිකක් දියාරු ගතියට තමයි අද හදාගත්තේ. ඉතින් අන්තිමටම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. පේනවනේ. දැන් ඉතින් ඔයාට තියෙන්නේ ඔයාගේ මුළු ඇඟම සෝදලා ඉවර වෙලා ඊට පස්සේ බොඩි ස්ක්‍රබ් එක අරගෙන හොඳට ගන්න. අමුතුවෙන්ම මෙතනදී අපි සබන් ගන්නවත් බොඩි වොෂ් යූස් කරන්නවත් ඕනේ නැහැ. මෙන්න මේ විදිහට බොඩි ස්ක්‍රබ් එක අරගෙන ගාලා ඉවර වෙලා සාමාන්‍ය වතුරෙන් ඔයාට සෝදලා ඉවත් කරන්න තියෙන්නේ. විනාඩි 10ක කාලයක් සම මත තියලා හොඳට ස්ක්‍රබ් කරලා ඔයාට පුළුවන් වොෂ් කරන්න. මේක මාරම සනීපයි මේ බොඩි ස්ක්‍රබ් එක කරාට පස්සේ. ඉතින් හොඳ ළමයි වගේ මේක කරලා බලමට ප්‍රතිඵල කියන්න. මං ගිහින් එන්න. ගොඩක් ආදරේ. බයි.